ඔන්න අදත් මගේ සකෝ ෆුඩ්ස් channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස පතෝල රෙසිපි එකක්. පතෝල කියන්නේ සාමාන්‍යයෙන් අපි කිරි දාලා වෑංජනයක් වගේ හදන දෙයක් නේ. ඒ වගේම තමයි ගොඩක් අය පතෝල කන්න කැමතිත් නැහැ. හැබැයි මම අද මේ කියලා දෙන විදියට හදලා බැලුවොත් ඔයාලා ආයි කවදාවත් පතෝල කන්න නැතුව ඉන්න ගන්නන්නේ නැහැ. පතෝල කන්නේ නැති අයත් ඉල්ල කාවි ඒ තරමට රසයි මේක. ඇත්තටම කිරි දාළු වෙනවට වඩා මේක හරිම රසයි. ඒ වගේම තමයි පතෝල වල තියෙන පෝෂණ ගුණෙත් රැකෙනවා. අනිත් එක තමයි හදාගන්නත් හරිම ලේසියි. ගොඩක් දේවල් ඕන වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවක් යන්නෙත් නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපි මේ පතෝල සම්බෝල හදන්න ගන්න ඕන ගොඩක්ම ලපටි පතෝල කරල්. පතෝල කරලා අරගෙන ඔයාලා වෙනද සුද්ධ කරන විදියට සුද්ධ කරලා මේක විනාඩි 2-3ක් ලුණු වතුරේක දාලා තියන්න. දාලා තියලා ඊට පස්සේ ලුණු වතුර මිරිකලා අරගෙන මෙන්න මේ වගේ හීනි තීරු වලට ලියා ගන්න ඕන. ලියාගෙන ඒක පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි යමු දැන් සම්බෝලේ හදන විදිය බලන්න. ඒකට මම මෙන්න මේ වගේ පොල් ටිකක් අරගෙන ඒකට රතු ලුණු ටිකක් ලියලා දා ගන්නවා. මේකට රතු ලුණු දැම්මම තමයි ගොඩක්ම රස. ඊට පස්සේ උඹල කඩ ටිකක් දා ගන්නවා. ඊළඟට අමු මිරිස් ටිකක්, තක්කාලි ටිකකුත් දා ගන්නවා. ඊට පස්සේ මේකට ගම්බිරිස් කුඩු තේ හැන්දක් විතර එකතු කරගන්න. මම මේ ගන්න දේවල් වෙනද වගේම description box එකේ දාලා තියන්නම්. ඊට පස්සේ ලුණු තුට්ටකුත් ඔයාලගේ රස අනුව දා ගන්න. ඊට පස්සේ දෙහිත් මම දා ගන්නවා තේ හැන්දක් විතර. දාලා මේක හොඳට අතින් පොඩි කරගන්න ඕන. ඉතින් හැමදාම පතෝල කිරට හදන්න නැතුව මේ විදිහටත් හදලා බලන්න වෙනසකටත් එක්ක. සම්බෝලේ පොඩි කරගෙන ඉවරුණාට පස්සේ අපි ඒක දාගන්නවා. අපි අර කලින් ලියලා තියාගනිපු පතෝල ටිකට. දාලා මේක පතෝල කෑලි පොඩි වෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ හිමීට කලවම් කරගන්න. ඇත්තටම මේක වෙනද පතෝල හදනවට වඩා මාරම රසයි. ඔයාලා හදලා බලන්න. ඔයාලා ආයි කවදාවත් කිරිට නම් පතෝල කණ එකක් නෑ මේ විදිහට හැදුවොත්. ගොඩක් වෙලා යන්නෙත් නෑ හදාගන්න. හරිම ලේසියි හදාගන්න. දැක්කනේ මට විනාඩි 5ක්වත් ගියේ නෑ මේක හදාගන්න. ඉතින් ඔයාලත් මේ ලේසි රෙසිපි එක try කරලා like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා මේ රෙසිපි එක මීට කලින් හදලා තියෙනවා නම් ඒකත් මට comment එකකින් දාන්න. මීට වඩා වෙනස් විදියකට හදනවා නම් ඒකත් මට comment එකකින් කියන්න. ඉතින් මේ වගේ රසවත් රෙසිපි බලන්න මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.